බදුල්ල මීගහකිවුලේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකු වන මුතුවාඩිගේ සස්සාර නිමේෂ් වැලිකඩ පොලිස් භාරය යටතේ සිටියේදී මරණයට පත්ව තිබේ. මං හොරෙක් නෙමෙයි කියන එකක් ඇහිලා තියෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක රැකබලා ගැනීම පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටියේදී පොලිස් භාරයටගත් සස්සර මිය යාම සම්බන්ධ විස්තරය ඔහුගේ මවගේ වැඩිමහල් සොයුරිය වන නිලංකා ඉන්දුනිල් BBC සිංහල සේවයට විස්තර කළාය. අපි දන්නේ නැහැ තාම මේක හරියටම කියන්න. අපිට පොලිසියෙන් කියපු තොරතුරු විතරයි අපි දන්නේ. පොලිසියට 119 ගහලා කට්ටියක් මෙයාව බාර දීලා තියෙනවා. මෙයා වත්තකට පැනලා කලබල ඇති කරා කියලා. ඊට පස්සේ පොලිසියෙන් අරගෙන ඇවිල්ලා පොලිසිය කියන විදිහට මෙයා හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි. නිකන් ඔළුව හොඳ නෑ වගේ දඟලනවා. කලබලයි, කෑ ගහනවා. එහෙම තත්ත්වයක හිටියේ කියලා පොලිසියෙන් කියනවා. ඒ අතරතුර ළමයාට යාළුවෙක් කතා කරලා තියෙනවා. එතකොට ඇහිලා තියෙනවා ලොකු කලබලයක සද්දයක්. මං හොරෙක් නෙමෙයි කියන එකත් ඇහිලා තියෙනවා. පොලිසියට අඬ ගහන්න. එතකොට ඔයාලට තේරෙයි. මේ මහත්තයාගෙන් අහන්න ගගා කෑ ගහලා තියෙනවා. ඊට පස්සේ පුතා අම්මට කියලා තිබුණා මල්ලිට මොකක් හරි කරදරයක් ඇන්ටි පොඩ්ඩක් බලන්න කියලා. ඇය අපහා පැවසුවාය. එම දැනුම් දීමට අනුව සස්සර නිමේෂ්ගේ මව ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ පොලිස් නිලධාරියෙකුයි යයි අනුමාන කරන බව නිලංකා ඉන්දුනිල් කියා සිටියාය. පොලිසියේ එක්කෙනෙක් වගේ තමයි කතා කරලා තිබුණේ. මෙයා ගොඩක් කලබල කරනවා. මොකක් හරි වෙලා වගේ දඟලනවා. හරියට මෙල්ල කරගන්න බැහැ කියලා. ඊට පස්සේ එයා කියලා තියෙනවා ගැට ගහලා හරි දන්වැල් දාලා හරි තියාගන්න. බදුල්ලේ ඉඳන් උදේ ඕනේ එළිවෙත් දිනනවා ගහන්න එපා ළමයාට ළමයාව ගැට ගහලා හරි තියාගන්න කියලා කලබලයි කිව්ව නිසා ඇය තවදුරටත් සිදුවීම පිළිබඳව පැහැදිලි කළාය. සස්සර නිමේෂ් පොලිස් භාරයටගෙන මෙම සිදුවීම සිදුව ඇත්තේ අප්‍රේල් 1 වෙනිදා රාත්‍රියේ වන අතර සස්සරගේ මව දෙවනදා උදෑසන වන විට වැලිකඩ පොලිසිය වෙත පැමිණ තිබේ. උදේ 7යි ගානට මෙයා පොලිසියටත් ඇවිල්ලා. ඒ ආපු වෙලේ ඉඳන් කිසිම තොරතුරක් නැහැ. ළමයා පෙන්නලත් නැහැ. කූඩුවෙත් නැහැ. මොකක්වත් නැහැ. පස්සේ අපිත් 12 විතර වෙනකොට ගියා පොලිසියට. කොහොම හරි මෙයා වටින් ගොඩින් තමයි දැනගෙන තියෙන්නේ ළමයා නැති වෙලා කියලා. ඊට පස්සේ කියලා තියෙනවා එයාට රෑ අමාරු වෙලා මෙන්ටල් හොස්පිටල් එකට අරගෙන ගියා කියලා. ඒකට දාලා තමයි මැරුණේ කියලා. නමුත් අපි හම්බ වුණා එයාව හොස්පිටල් එකට බාර දුන්න ડોක්ටර්. එයා කිව්වා හොස්පිටල් එකට ගේනකොට ළමයා මැරිලා. පාපුවේ රස්නේ විතරයි තිබ්බේ කියලා යයි නිලංකා ඉන්දුනිල් BBC සිංහල වෙත පැවසුවාය. සස්සර නිමේෂ් පොලිස් භාරයට පත් වූ දිනේ යම් ගැටලුවකට මුහුණ දී ඇති බවට මුලින්ම දැනගෙන ඇති ඔහුගේ සමීපතම මිතුරෙකු වන තේනුක ගමගේ BBC සිංහල සේවයට එදින සිදුවීම විස්තර කළේය. රෑ 8:03ට වගේ මම එයාට කෝල් එකක් ගත්තා. එතකොට ෆෝන් එක ආන්සර් කළා. හැබැයි මෙයා කතා කළේ නැහැ. මට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ලොකු කලබලයක් ඇහුණා. මෙයා කෑ ගහනවා. මම හොරෙක් නෙමෙයි කියලා ගොඩක් බෙරිහන් දෙනවා වගේ තමයි කෑ ගැහැව්වේ. මම හොරෙක් නෙවෙයි. අර මහත්තයාගෙන් අහන්න. අපි පොලිසියන්. ඒ වගේ දේවල්. ඉන්පසු තේනුක නැවත ඇමතුමක් ලබා දී ඇති අතර එවරද දුරකථනයට ප්‍රතිචාර දක්වුවද සස්සර කතා කර නොමැති ඇති අතර පසුබිමේ සිදුවීම් පමණක් ඇසී ඇත. ඒ එක්කම මම එයාගේ අම්මට කෝල් කළා. එතකොට වෙලාව රෑ 8:07යි මට මතක විදිහට. අම්මේ මල්ලිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙන විදිහට කෝල් කරලා බලන්න කියලා. එතකොට එයා කෝල් කරලා තිබ්බා. එයා ඊට පස්සේ මට ආපහු කෝල් ගත්තා. පුතේ එයා කියනවා අම්මේ මම විනාසයි. පොලිසියට යනවා වගේ කතාවක්. ෆෝන් එක ආන්සර් කරලා අම්මට කතා කරලා තිබ්බා. ඉන්පසු දුරකථනයට ප්‍රතිචාර නොමැතිවීම හේතුවෙන් සස්සරගේ මව විසින් ඔහු සිටින ස්ථානයක් සොයා ගැනීමට කොළඹවට පොලිස් ස්ථාන කිහිපයකට දුරකථන ඇමතුම් ලබා දෙනු ලැබීමෙන් අනතුරුව අවසානයේ වැලිකඩ පොලිස් භාරයේ තම පුතු ඉන්නා බව සොයාගෙන තිබුණු බව තේනුක ගමගේ සඳහන් කළේය. මියගිය සස්සර නිමේෂ් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගත් හෝ මානසික රෝගයක් නොතිබුණු පුද්ගලයෙකු බව නිලංකා ඉන්දුනිල් මෙන්ම තේනුක ගමගේද සඳහන් කළේය. එහෙම කිසිම මානසික රෝගයක් තිබ්බේ නැහැ. මානසික රෝගයක් තිබුණා නම් ලංකා හොස්පිටල් එකේ ඔය කෝස් එක කරන්නත් බෑ. මම හිතන්නේ ලංකා හොස්පිටල් එකේ කට්ටියටත් තේරෙන්නේ නැපැයි අපිට වඩා මෙයාට මානසික රෝගයක් තියෙනවා කියලා. යයි ඔහු පැවසීය. එයාගේ බඩු ටික පොලිසියෙන් බාර ගන්නකොට මෙයා ඇඳන් හිටපු දිග කලිසම තිබ්බේ නැහැ. පස්සේ මෙයාගේ අම්මට හම්බ වෙලා තියෙනවා පැත්තක තිබුණ ඩස්බින් එකක මෙයා ඇඳන් හිටපු දිග කලිසම. සස්සරගේ මිතුරා තේනුක ගමගේ සඳහන් කළේය. මෙම සිදුවීමෙන් අගතියටපත් පාර්ශවයට අවශ්‍ය නීතිමය සහාය ලබා දීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉදිරිපත්ව සිටින අතර එහි විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරාගෙන් මේ පිළිබඳව BBC සිංහල සේවය විමසා බැලීය. දවල් තමයි අම්මා දැනගෙන තියෙන්නේ මෙයා මැරලා කියලා. ඊට පස්සේ අම්මා ඒ ගැන ප්‍රශ්න කරලා තියෙනවා. මෙයා ඇඳගෙන හිටිය කලිසම පවා පොලිසියේ කුණුබක්කියක තිබිලා තියෙනවා. කපපු කෙස් වගේකුත් තිබිලා තියෙනවා. ඔහු පැවසීය. මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිශ්චිතව සඳහන් කර නැතිමුත් ඔහුගේ සිරුරේ හිසේ
සහ කලවා ප්‍රදේශයේ තැලීම් ඇති බවට හෙළිව ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇතැයි නීතිඥවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ පොලිසියට තමන් ගහපු බේරේ එහෙමත් නැතිනම් තමන්ගේ ක්‍රමේ නවත්ත ගන්න බැරි තත්ත්වයක් තමයි අපි දකින්නේ. පොලිසියේ හරියට තියෙනවා වද හිංසා සහ එවැනි ක්‍රියායයි ඔහු සඳහන් කළේය. මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැනුවත් කළ බවද නීතිඥවරයා කියා සිටියේය. සස්සර පොලිස් භාරයට ගැනීම සහ ඔහු මිය යාමේ සිදුවීම මාධ්‍ය හරහා වාර්තා වීමෙන් පසුව පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් අප්‍රේල් 3 වනදා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අප්‍රේල් මාස 1 වන දින රාත්‍රී කාලයේදී වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බවය. එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා වහාම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත. පොලිස් ස්ථානයේදී එම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරෙමින් සිරමැදිරිය ආශ්‍රිතව බිත්තියේ ඔහුගේ ශරීරයේ කොටස් වද්දා ගනිමින් නිලධාරීන්ට පාලනය කරගත නොහැකි ආකාරයෙන් හැසිරී ඇති බවද පොලිස් නිවේදනයේ දැක්වේ. අනතුරුව පොලිස් නිලධාරීන් මහත් පරීක්ෂණයක් දරා අදාළ සැකකරු මුල්ලේරියාවේ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට ඇතුළත් කිරීමට පියවරගෙන ඇතැයි එහි තවදුරටත් දැක්වේ. මෙම සැකකරු රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට පසුදින අලුයම් කාලයේදී මියගොස් ඇති අතර මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. යනුවෙන් පොලිස් මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත. පොලිසියෙන් කියනවා කලබල කරපු නිසා හොස්පිටල් එකට අරන් ගියා කියලා. හොස්පිටල් එකෙන් කියනවා එනකොටත් ඩොක්ටර්ට මම පර්සනලි කතා කරාම ඇහුවාම කිව්වා එයා එනකොටත් almost dead කියලා. සිහියක් නැහැ එහෙම කියලා යයි සස්සරගේ මිතුරු තේනුක ගමගේ පැවසීය. මියගිය සස්සරගේ පාර්ශවය සඳහන් කරන්නේ ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණු බවට වෛද්‍යවරු පැවසූ බවය. ඒ පිළිබඳව BBC සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනන්තුංගගේ විමසීමක් කළේය. එවැනි පරස්පර තොරතුරු ඉදිරිපත් වන විට එහි සත්‍යතාව දැනගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙයාව හොස්පිටල් එකට එක්කන් ගිය නිලධාරියත් පැය එකහමාරකට අධික කාලයක් එතන ඉඳලා තියෙනවා. ඒ ඉන්නකොට තමයි පසුදා උදෑසන. ඒ කියන්නේ රාත්‍රී 12න් පස්සේ මිය ගිහින් තියෙන්නේ. මෙයාව අපි ගෙනල්ලා අපි ඇතුළත් කරනකොට මම හිතන්නේ රෑ 11 විතර වෙලා. පහුවෙනිදා රෑ 12ත් එකත් අතර වගේ කාලයක හොස්පිටල් එකකට ගිහිල්ලා පැය එකහමාරකට විතර පස්සේ මෙයා මිය ගිහිල්ලා තියෙනවා කියලා තමයි මට පොලිසිය පැත්තෙන් කියන්නේ. නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ දක්වා කරන ලද විමර්ශනයෙන් පහර දීමක් පිළිබඳව තොරතුරු වාර්තා නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. විමර්ශනයේ මේ දක්වා තිබෙන කරුණු අනුව නම් පහර දීමක් සිද්ධ වෙලා නැහැ. මොකද හේතුව මෙයා පොලිසියට ගෙනියලා පොලිසිය තුළ ඉඳලා තියෙන්නේ විනාඩි 20ක් 25ක් වගේ කෙටි කාලයක් විතරයි. ඒ වගේම මේ වෙලාවේ සිරමැදිරියේ සිරකරුවෝ 16කට ආසන්න සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. ඒ ඔක්කොමත් මේ සිද්ධිය දැකලා තියෙනවා. අර සැකකාරයොත් කියනවා මෙයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා. බිම පෙරළුණා. බිම තිබ්බ පඩි පෙලකත් ඔළුව ගහ ගන්න ගියා. එහෙම වුණා කියලා ඒගොල්ලෝ කියනවා. ඔහු පැවසීය. කෙසේ වෙතත් තවදුරටත් මෙම සිදුවීම සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග BBC සිංහල සේවය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.